මැරිච්ච ඇටෙක් ගඟට වැටුණා. මේ ඇත්කුණ ගඟේ පාවෙලා යනකොට කපුටෙක් වැහුවා ඔය ඇත්කුණේ. කපුට මේ ඇත්කුණට කොට කොටා කනකොට මස් මතුවුණා. ඒ මස් ටික කනකොට කපුටට ගොඩාක් දිජුකම ඇති වුණා. ඒ ඇත්කුණේම ඉඳගෙන වතුර බොනවා. ඒ ඇත්කුණෙන්ම මස් කනවා. මේ කපුටා ගොඩාක් තර වුණා. මේ ඇත්කුණට එන වෙන කපුට කොට කොට බන්නනවා. අර කපුටා මේක මගේ බවන කියලා. හැබැයි පින්වත් මහණෙනි, ඒ කපුටාට කල්පනා කරන්න බැරි වුණා මේ ඇත්කුණ ගඟේ ගහගෙන යනවා කියලා. ඊ දෙපැත්තේ උර තියෙන ගඟ මොහොතකින් කෙලවර වෙනවා කියලා හිතන්න බැරි වුණා. ඒ නිසා මේ ඇත්කුණේ කාලා තර වෙලා මේ ඇත්කුණ මේ කපුටත් එක්කම මේ ඇත්කුණ මුහුදට ගියා. පින්වත් මහණෙනි, මුහුදෙන් ඇත්කුණ මෝරු කන්න ගත්තා. මාළුව කන්න ගත්තා. යටින් ඇත්කුණ කකා යනකොට කපුටට උඩ ඉන්න බැරුව ගියා. ඉවුරෙන් බොහෝ ඈතට ඇවිල්ලා තියෙන නිසා, කාලා ගොඩාක් තර වෙලා තියෙන නිසා කපුටට පියාඹන්න බැරි වුණා. තටුක් ගහන්න බැරි වුණා. ඒ කපුටා ඒ සාගරේම ගිලිලා සත්තුන්ට මාළුන්ට ගොදුරක් බවට පත් වුණා. ධර්මයක් නැති තරුණ ජීවිත ඇත්කුණකට ගොඩ වෙච්ච කපුටෙක් වගේ. ජරා මරණ වලින් මරණය කරා යද්දී, දීර්ඝ සසර ගමනක යද්දී තමයි ඇත්කුණක් හම්බුණා වගේ දුවේ පුතේ උඹලට ස්මාර්ට් ෆෝන් එකක් හම්බුනේ. ඕකෙන් උඹලා සතුටු වෙන්නේ ඇත්කුණේ යද්දී. ඇත්කුණේ යද්දීම තමයි මේ සංසාරේ යද්දීම තමයි මරණය කරා යද්දීම තමයි උඹලට ආදරය කරන්න කෙල්ලෙක් කොල්ලෙක් හම්බුනේ. වෙන කපුටන් දෙන්න දෙන්නේ නැහැ. කොටල පන්න ගන්නවා. මේ ඇත්කුණ මගේ කියලා. සංසාරේ මරණයෙන් ඉවර වෙලා මේ ජීවිතේ ආය සසරකට යන ගමනේම තමයි ඔයාලට දරුවන් ලැබුණේ, මොනුබුරෝ ලැබුණේ, රස්සා ලැබුණේ, වාහන ලැබුණේ. හැබැයි ඕ වගේ විතරක් සතුටු වෙවි